හෙල්ලෝ යාළුවනේ අද මං ඉතින් මෙයාලට වෙරළක් ඉදි කරලා දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් අපි විහාරයේදී මේ මාළු එහෙම ගන්න. අන්න ඒ වගේ දන මෙයාලා මාළු අල්ලන්න හදලා දෙන්න හදන්නේ. බෝට්ටු එහෙම දාලා ලස්සනට හදලා දෙන්න. එතන එක බෝට්ටුවයි. එතන එක බෝට්ටුවයි. මෙතන එක බෝට්ටුවයි. ඔන්නම හදලා දෙන්න තමයි හදන්නේ. ඔන්නම දැන් අපි බෝට්ටු එකක් ගමු. බෝට්ටු හදන්න ඕන ක්‍රියේටිව් ගේම් ප්ලේ කරන හින්දා හදපු බෝට්ටු ඇති. මං කිව්වේ පාට බෝට්ටු දාමු නැත්තම් ඉතින් මෙයාලා මාරු කරගන්න ඕන බෝට්ටු. බෝට්ටු මෙතනින් එහා පැත්තට බෝට්ටු දෙකකට මාරු වෙන්න ඉඩ මදි. දැන් මොකද්ද කරන්නේ? අපි සලසලද දැන් ඇයිනේ බෝට්ටු දෙකකට මේ ගේමේ නැව් තිබ්බනම් සුපි. නැව් නෑ. ලස්සනයි නේද? මේ තියෙන්නේ බෝට්ටු වලට යන්න තමයි. දැන් අපි තව හදාගමු මෙතෙන්ට එන්න ලස්සන විදියක්. අපිට මෙතන තව ලස්සන කරගන්න පුළුවන් කොහොමද? හරි. මට කල්පනා වුණා ක්‍රමය. පාඩි පෙලක් වගේ දාගමු මෙතෙන්ට එන්න. පාර පාඩි පෙල් නෑ. රටක් ඕන වෙයිද? අපි අරන් තියාගමු. මේදී මේ පාඩි පෙලෙන් එන විදියට තාවෙලක් තියෙන වතුරට මෙන්න මේක සවි කරගමු. එතකොට වතුර යට එළිය. මේ මොනවද දන්නේ නැහැ මාත් ඉතින් හයි කරනවා. හයි කරගත්තා. හරි. මම සෑදූ මුහුදු වෙරළ.
මෙතෙන්ට නමකුත් දාන්න නැහැ බෝඩ් එකක් වගේ ගහලා. බෝඩ් ගන්න විදියකුත් තිබ්බ මම මේ ගේම් එක ප්ලේ කරද්දී. මේ තියෙන්නේ. ඔන්න මේ හොඳ විනිවිද පේන බෝඩ් එක දාමු. මෙතනින් දාමු බෝඩ් එක. මුහුදු වෙරළ කියලා දාමු. ඒ මොකක්ද ඒ වැටු? අවුලක් නැහැ කොහොම හරි වැටුණානේ. හරි ඉතින් අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. සුබ දවසක් වෙන්න ඕන. මට නම් සුබ රාත්‍රියක් කියලා තියෙන්නේ. නම් මම සමු ගන්නවා.